දැන් වෙලාව හරියටම 11:50යි. 11:50 කියන වෙලාවේදී සමහර වෙලාවට සමහර ළමයි විතරක් වැඩ කරනවා ඇති. සමහර කට්ටිය නිදි ඇති. හැබැයි මගේ ළමයි ටික මගේ ක්ලාස් එකට ආපු ළමයි ටික මේ විනාඩි 10කට ඉස්සරලා විචාර 3ක් පන්තිය ඇතුළෙම ලියලා එයාලා දැන් තව වැඩක යෙදෙන ගමන් තියෙන්නේ. ක්ලාස් එක ඉවර කරලා තමයි මම මේවත් එක කතා කරන්නේ. 2025 සාමාන්‍ය පෙළ විභාගෙ ලියන තව දින 40ක් වගේ දින ප්‍රමාණයක් තියෙන මේ අහිංසක ළමයි වෙනුවෙන් අපි ක්ලාස් එකක් පටන් ගත්තා. හැමදාම පැය 2ක් සිංහල උගන්වන්න. හැමදාම පැය 2ක් රැට 9:45ට ක්ලාස් එක පටන් ගන්නවා. 11:45ට ක්ලාස් එක ඉවර කරනවා. එතකොට සමහර වෙලාවට වෙන ක්ලාස් වෙන වැඩ තියෙනවා නම් රෙකෝඩින් එකක් එයාට බලන්න පුළුවන්. ක්ලාස් එකට ආවත් ක්ලාස් එකට නාවත් ක්ලාස් එකට සම්බන්ධ වෙන හැම කෙනාටම රෙකෝඩින් එකක් දෙන්න සියල්ල සූදානම් සහ අපි ඒක නොකඩවා දීගෙන යනවා මේ වෙනකම්. සාහිත්‍ය පොතේ සියලුම සාහිත්‍ය කොටස් ටික ව්‍යාකරණ පොත්වල ව්‍යාකරණ පාඩම් සියලුම දේවල් ටික සාකච්ඡා කරලා පන්ති ඇතුළෙම පේපර්ස් ටික ලියවලා විචාර ටික ලියවලා රචනා ටික ලියවලා ටයිමින් එකට සියලු වැඩ ටික කරනවා මේ වෙනකොට අපි. මම ඔයාලට ආරාධනා කරනවා තාම පරක්කු නැහැ. ගිය අවුරුද්දේ 2024 O level සමීක්ෂණ බලපුවාම ඒ තියෙන්නේ ළමයි 100ක් ගත්තාම 13 දෙනෙක්ට 14 දෙනෙක්ට. ඒ කියන්නේ සිංහල වල ඒකක් ගන්නවා කියන එක ඔයා ඔය හිතන තරම් සීනි බෝල නැහැ. ඔන්ලයින් ක්ලාස් එකට එන්න අපි වැඩ ටික කරමු. ලස්සනට වැඩ ටික කරලා මේ දින 40ටත් අඩු ප්‍රමාණය ඇතුලේ ලස්සන එකක් දාමු. තව ඊටාම පොඩි පිරිසකට ක්ලාස් එකේ ඉඩ තියෙනවා. හැමදාම පැය 2ක් සිංහල උගන්වනවා කියන්නේ එක දවසකට එක ලකුණක් හැදුවත් ලකුණු 40ක්. ඔයා දැන් ඉන්න ලකුණු මට්ටමට ඔයා තාම ඒ වලට ලං වෙලාවක් නැති ලකුණු මට්ටමක සමහර විට ඒකක ඉන්න ලකුණු මට්ටමක ඉන්නවනම් එකතු කරලා බලන්න දවසට එක ගානේ ලකුණු වැඩි කරත් කොච්චර ලකුණක් එනවද කියලා. නිසක ඒ සාමාර්ථයක් වෙනුවෙන් අනිවාර්යෙන් ඒකක් එනවා. අපි කරන වැඩ පිළිවෙල යනවා. එන්න අපි වැඩ කරමු. ක්ලාස් එකට එන්න කැමති කට්ටිය මේ වීඩියෝ එකේ අවසානයේ එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ මේ පෙන්නන WhatsApp නම්බර් එකට 9යි ශ්‍රේණියයි 2025 O level කියලා දාලා නගරයත් එක්ක WhatsApp message එකක් දාන්න. සියලු විස්තර ඔයාලට අපි දෙන්නම්. ක්ලාස් එකට එන්න නිසක ඒකක් වෙනුවෙන් අපි වැඩ. හෙට ඉඳන් වැඩ කරමු ඔයත් එක්ක.